මොකද නන්නේ බගාති ඒක කොබන් අයියෝ පොටි ගාලා වැඩ මේ ලෝකේ ඉන්න කැතම ගෑණි බැඳලා ඉන්න මිනිහා වගේනේ හරියට කතා කරන්නේ. පොටි ගාලා වැඩ නැති මේ පොටි නෑ වගේ පොටි නෑ. Hi guys ඔන්න ඉතින් ප්‍රෑන්ක් එකක් ගෙනාවා මම වයිපරේට කටිය ඉල්ලනවා ඉතින් ප්‍රෑන්ක් ඉතින් මමත් ඉතින් දැන් දිගට හකාර දෙන්න පටන් ගත්තා මේක කරන්නේ මට අවුරුදු ගානකට කලින් ප්‍රෑන්ක් එකක් දුන්නා මේ අක්කා ඉතින් ඒකට රිටර්න් එකක් විදිහට රිටර්න් මේ ප්‍රෑන්ක් එක ඔයාලට මේක බලද්දි මතක් වෙයි මේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අපේ මේ පරණ ෆෑන්ස්ලා එහෙනම් බලාගෙන ඉන්න මේ අක්කා එනකම් මම පාක් කරගෙන ඉන්නවා ගේ ළඟ. එයාව මම මේ සලුන් එකට දාන්න ඕන. ඉතින් එයා එනකම් මම මෙතන ඉන්නවා. ඉතින් බලමු එද්දිම මම ප්‍රෑන්ක් එක පටන් ගන්නවා. බලාගෙන ඉමු. ෆයිට් එකක් යයි. දකුණු වෙයිද දන්නේ නැහැ. මං කෝල් එක වගේ ඉන්නවා කෝල් එකක් නෙමෙයි බොහෝට බලමු try එකක් දීලා එනවා ඔව් බං ඉතින් මොනා කරන්නද ඉතින් අපිට chance නෑ බං ඉතින් ඔව් ඒක තමයි මතකනේ ඒ කාලේ පට්ට කෑලි නේ ඈ වැඩක් නෑ කතා කරලා මතකද ඔව් එකක් හිටිය කොහොම මතකද ෆිගර් එක කොහොමද පට්ටනේ අම්මා මීයා මතක් වෙද්දි පිස්සු හැදෙනවා පස්ස දැන් ඒවා නිකන් පිටලෑලි වගේ අන්තිමට ඉඳලා ඉතින් අපි නිකන් එක එකාට ටෝක් කර හිටියා මේ සිරා කෙරුවේ නෑ අන්තිමට ඉතින් මේ හාල් කෑලි සෙට් කරගත්තා නේ බා වැඩක් නෑ කතා කරලා හාල් කෑලි පිටලෑලි වැඩක් නෑ දැන් මතක් වෙද්දි ඇඬෙනවා බා කියලා වැඩන්නේ ඒ කාලේ නේ බා ඒ කාලේ ඉතින් ආයෙ ගන්න බෑනේ අර මොකද්ද කියනවනේ බං මේ ඔතාගෙන ආපු දෙ කියලා ඔව් වැඩක් නෑ බා ඉතින් ඔව් අපිට ඉතින් මේවා තමයි පිටලෑලි හම්බෙලා තියෙන්නේ ඒකකි පස්ස මම වැඩක් නෑ කතා කරලා ඔව් දුකයි බයි ඉතින් මතක් කරන්න ඔය ෂොට් එකක් දාපුවම වගේ පොඩ්ඩක් මතක් වෙනවා පරණ කෑලි ඒවා මතක් කියලා ගෙදර එක දකිද්දි එපා වෙනවා ඔව් බං ඉතින් වැඩක් නෑ දැන් ඉතින් ඔව් ඉස්සර ඉතින් ඒවා කියන්න තු හිටියා දැන් ඉතින් කියලා තාගෙන වැඩක් නෑ දැන් ඉතින් උන්නත් එකයි ගියත් එකයිනේ ඔව් බං වැඩක් නෑ ඔය ෂොට් එකක් දාලා මේ පරණ සිහිය මතක් කර ඉන්නවා. තියනවා කොයි ෆෝන් එකද? ඔව් වැඩක් නැහැ. හරි මේ මන් තියන්න මේ ඇවිල්ලා මෙතන පව් දෙනවා. ඔව් බං වැඩක් නැහැ ජීවිතේ නෑ. කවුද මොකාද? මොකාත් එක්කද කතා කරේ කියන්නේ? එක්කුණත් අපි ඉස්සර දේවල් ගැන අපේ පරණ මතක ගැන කතා කර හිටියේ. ඉස්සර කෑලි ඒවා ඉතින් මිස් වුණා අපිට. කාගේද මේ? කට්ටියගේ කාගේ කෑල්ලකද පස්සලොක්කු කියන්නකෝ. ඔය ඉතින් වාට වැඩක් නැහැ. දැන් දැන් කතා කරපුවම මේ පස්ස අපිට ආයෙ හම්බෙනවද නැන්නේ? ෆිගර් ඉතින් ඒවා ඔක්කොම නැහැ. ඉතින් ඒවා ඉතින් මට මොනවද මං ගැනනේ කිව්වේ? අපි කට්ටියකටම වෙලා තියෙන දේවල් ගැන කිව්වේ. වැඩක් නැහැ මොනා කරන්නද? දුක තමයි. මොකද්ද හලෝ ඒ කිව්වේ? කිව්වේ ඉතින් ඇත්ත. ඉතින් යමන්කෝ. ඉතින් බලනවා කන්නඩි ඉස්සරහට ගිහිල්ලා. මෙලෝ ගහක් නෑ බතල කොටයක් වගේ දැන්. අරවා තාමත් එහෙමම තමයි. ඒ ෆිගර් ඒ විදිහම එයාලා තියා මේන්ටේන් කරගෙන යනවා. ඔයා කොහොමද දන්නේ? ඒවා අපිට නිකන් හරි ක්ලික් වෙනවා කොහේ හරි තිබිලා. දැන් නම් ඉතින් හොයාගෙන ගිහිල්ලා බලන්න හිතන මේ ප්‍රොෆයිල් වලට. ඒ තරම් අපිරියයි. අපිරියයි? ඔව් ඉතින් වැඩක් නෑ කතා කරලා. තමයි මේ අඳුරනේ මිනිස්සු නෙමෙයි නම් දෙන්නේ කන පැලෙන්නේ. ඉතින් ගැව්වොත් ඉතින් එදාම ඩිවෝස්. වැඩක් නෑ දැන්. ඔව් ඉතින් ගහලා වැඩක් නෑනේ. වැඩක් නෑ තමයි. ඉන්නවා අර බැඳගත්ත මේකට ඉන්නවා ඉතින්. අපිරිය. එහෙම අනිත් එක මෙහෙම තමයි අපි කොල්ලෝ කතා කරද්දී ඕපන්. බොරු නෑනේ. ඇත්ත උගේ එක මේ මං කියනවා මගේ උගේ එක ඌ කියනවා මගේ එක මං කියනවා එහෙම තමයි ඉතින්.
අපි ඕපන් හලෝ වෙන මිනිස්සු ඉස්සරහ තමන්ගේ ගෑනිව චාටර් කරන්න එපා ඔච්චර චාට් අපි කිසිම චාටර් යන්නේ නැහනේ සැබෑ තත්ත්වය අපි කියන්නේ සැබෑ තත්ත්වය ගෑනුන්ගේ සැබෑ තත්ත්වය ඉස්සර අපි නම් නැති දේ හරි වැඩි කරලා කියනවා මිසක් එහෙම නෑ ඔව් අපෝ බලන් ගියාම අම්මෝ අම්මෝ මොනවද ඇත්ත ළමයි දෙන්න නැත්තම් මම තමුසෙව අදම ඩිවෝස් කරනවා අදම ඩිවෝස් කරනවා මම කෑ ගහන්න මොකද කෑ ගහන්නද බෑ තමා මේ ගෙවල් ඉස්සරහා මෙහෙම කෑ ගහනවද හරි වාට මේකක් ඉතින් ඇත්ත කියන්නේ මම ඒවා දකිද්දී දුක දුකේ මේ ලෝකේ ඉන්න කැත්තම ගෑණි තම තමුසේ බැඳලා ඉන්නේ හරිද එහෙමත් හිතන වෙලාවට මටත් එහෙම තමා පාව් මටත් එහෙම තමා හොඳ වැඩි තමුසෙට අම්මේ ඔව් අනේ හොඳ වැඩි නේන්න මටත් එහෙම තමා ඉතින් යනමකෝ මට මොකද කියලා බලන්න පාන්ද කියලා බලන්න මට යන්න පුළුවන් හරිද මට නතින් මට මගේ දරුවන්ට අම්මයි තාත්තයි නැති කරන්න බෑ හරිද අන්න ඒක විතරයි මගේ වීක් පොයින්ට් එක ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්න එපා හරිද ඒකෙන් ප්‍රයෝජන ගන්න එපා මම මේ බලන් ඉන්නේ ඒ යන දවස කවද්ද දෙන්නේ කියලා මට එතකොට පරණ එකක් ආයේ සෙට් කරගන්න පුළුවන් chance එකක් ආව මම අනිවාර්යෙන් සෙට් කරගන්න පරණ එකක් ඉන්නවනේ තාම පරණ ඒවා දාලා හරි එනවා කතා කරමු එනවා එහෙම තමයි එහෙනම් අපි සලකලා තියෙනවා යකෝ තමන්ගේ ගෑනිව වෙන මිනිස්සු ඉස්සරහා පාච්චල් කරන හැටි කිසිම පාච්චලයක් නේ නං පාච්චල් නෑ මොනවද අර කිව්වේ පස්සලකුයි කිව්වා ඉතින් මගේ නෑනේ මගේ නෑ පස්සක් තියෙනවා මට සල්ලි දෙන්නකෝ ගහලා හදාගන්න නෑ මං කියේ පස්සක් හැම මාසෙම පස්සක් තියෙනවා ඒවා පස්සේ ලොකු පසු කියලා කිව්වේ දැන් අතපසු දැන් නැහැ කියලා වැඩක් නැහැ කියලා පසු දැන් අතපසු මොනවා කරන්නේද අර ලබා උපන් හැටියට ඉතින් කර්මය කියනවනේ එන්නේ උපාගෙන ආපු දෙය ඉතින් ලැබිලා තියෙනවා මට මේක ආයේ ජීවිතේට මං අමතක කරන්නේ හරිද යන්න එහෙනම් මේ සැලොන් එකට සැලොන් ගියාට වැඩක් නැහැනේ කොච්චර කරත් මෙච්චරනේ වැඩක් නැහැ පොටි ගාලා වැඩක් මේ ලෝකේ ඉන්න කැතම ගෑණි බැඳලා ඉන්න මිනිහා වගේනේ හරියට කතා කරන්නේ පොටි ගාලා වැඩක් නැහැ ඉතින් මේ පොටි නෑ වගේ පොටි නෑ මේකප් නෑ ලිප්ස්ටික් ගාලා ඉන්නේ නෑ ඒවා ඉතින් බ්‍රෑන්ඩ් තියෙනවා එක බ්‍රෑන්ඩ් දැන් බලන්න නිකන් ෆියට් එකක් වගේ ෆියට් එකකට කොච්චර මොඩිෆයි කරලා වැඩක් නෑ BMW එකක් වගේ බෙන්ස් එකක් වගේ හරි මම ෆියට් එහෙම තමයි මං කියන්නේ පොටි ගාන්නම ඕන ඒ මොඩල් එකේ හැටියට ෂේප් අර ෆියට් කාර් එක දැක්කනේ ෆියට් එක නිකන් මෙහෙම පාම්පාගේ වගේ එහෙම තමයි ඉතින් ඒවා ඉතින් හම්බෙන විදිය තමයි මොනවා කරන්නද අයියෝ ඉතින් වැඩන්නේ කතා කරලා අපිට වෙච්ච දෙයක් හිටිය කෑලි ටෝක් කර හිටපු කෑලි දාගන්න නැතුව හිටිය තව හොඳ කෑල්ලක් සෙට් වෙයි කියලා අන්තිමට නිලෝ මගහක් නැති පාන් කෑලි සෙට් කරගත්තා වැඩක් නැහැ කතා කරලා අයියෝ සුර දූතියෝ නැති කරගත්තේ දැන් අර කියන්නේ අපායේ නේද කියන්නේ මොනවද නවදලිහේනේ වැඳරියෝ සෙට් කරගෙන ඉන්න වැඩක් නැහැ මොනවා කරන්නේද හාෆ් තමයි ඉතින් ගන්න දෙයක් නැහැ කර්මි තමයි කර්මි වැඩක් නැහැ කතා කරලා යයියා වැඩක් නැහැ කොච්චර කතා කරත් ඉතින් අර දැන් තියෙන එක මේන්ටේන් කරන්න බෑ යමුද යමුනේ එපමෙන්ට් එක කියලා 4කට නේ යන් අර තියෙන කෑල්ල මේන්ටේන් කරන්න බෑ මොකද ගන්න බඩාති ඒක අයියෝ අඬන්නේ පාසුදු අඬන්නේ ඇයි සුදු මෙනිකේ දැන් දෙපා පිස්සුද පිස්සු නෙවෙයි මම ප්‍රෑන්ක් එකක් කරුවේ කො මේ කෝල් එක කරන්නේ මේ මේ කෝල් එක කරන්නේ නෑ බං ඔය කඩේ මිනිස්සුත් ඉන්නවා කඳුළු පිහා ගන්නවා ඒ දැල්ලා නම් අයියෝ මේ ඒ අපු මේ ප්‍රෑන්ක් එකක් කරුවේ ගයිස් ඉතින් මේ මම ප්‍රෑන්ක් ඉවරයි මොකද මම මේ ප්‍රෑන්ක් එක දුන්නේ මට අවුරුදු දැන් 4කට විතර කලින් මට දුන්නා ප්‍රෑන්ක් එකක් මට කපුට කිව්වා මම ඒකේ රිටර්න් එක ගත්තා කොහොම හරි මම ඒකේ රිටර්න් එක ගත්තා
මේ ප්‍රෑන්කයක් කෙරුවේ නවත්තන්න පිස්සුනද මේ මම මෙහෙම කාටවත් කතා කරලා ඔයාගේ මේ ඔයා කැත වුණත් මම ඔයා ගැන කියන්නේ නැහැ නේ ඔය කියන්නේ යන්න දෙපා මේ මිනිස්සු නෑ අයියෝ ඉතින් ප්‍රෑන්ක් කරලා ඉතින් ඔහොම බෑ ඉතින් ඔහොම මෙයා වෙන්න බෑ ඉතින් බලන්න දැන් බුරුත් කරන ප්‍රෑන්ක් ඉවර පස්සේ ගයිස් ඉතින් ප්‍රෑන්ක් එක ඉවරයි මේ ප්‍රෑන්ක් එක අවුල් ගියා පොඩ්ඩක් ඉතින් කමක් නැහැ අඬවන්නත් ඕන නැතුව බෑ ගෑනු කෙල්ල වුණාම පොඩ්ඩක් අඬන්නත් ඕන ඉතින් ඔක තමයි ප්‍රෑන්ක් එක කමෙන්ට් එකක් දාන්න මොකද සත්‍ය කියලා එහෙනම් මං ගිහිල්ලා එන්න එයා මම සනසන්න එහෙනම් බයි බයි